පළවෙනි ඕඩර් එක නම් වැදුනා. මේක ගන්න තියෙන්නේ 171 එකේ. ලස්සනට පාක් කරගමු. මචං මේ ඕඩර් එක ගන්න මට කිලෝමීටරයක් විතර එන්න වුණා. කොහොමත් උදේට ඉතින් දුරින් තමයි ඕඩර් ගන්න තියෙන්නේ. අපි යන් ඇතුළට. ගොඩක් වෙලාවට මේකෙන් තමයි උදේට ඕඩර්ස් වදින්නේ. කොහොමද සිවික් එක? සුපිරි නේද? ඒක නම් නියම පෙනුමයි. දැන් කලින් වගේ නෙමෙයි මචං. GoPro එක ගත්තට පස්සේ ඕනි තැනකට යන්න පුළුවන්. ඒක නම් මාර පහසුයි. අනිත් එක නියම ක්වොලිටි. ඔයාලට පේන ඇති වීඩියෝ එකත්. මලේ පික්මි එකක් තියෙනවා බලන්නකෝ. ඇහුන්නේ නැද්ද? ඇහුන්නේ නැහැ වගේ හිටියද? ෂොප් එකේ අයත් ඔක්කොම බිසි. නංගි මේ ඕඩර් එකක් තියෙනවා. Suy cái hạt năm mươi à suy cái hạt අපෝ ඕඩර් එක ගන්න සෑහෙන වෙලා ගියා. මේ වගේ ඉතින් ඕඩර්ස් 4-5ක් වැදුනොත් ඉතින් දවසටම ඔච්චර තමයි. එහෙනම් ඉතින් මේ ගිහින් දෙන්න යා. ඔයාලත් ඕඩර් එක ගද්දි ID එක දෙපාරක් චෙක් කරලා ගන්න. එහෙම නැත්නම් ෂොප් එකෙන් කියන්නේ අපි ඕඩර්ස් මාරු කරලා දීලා කියලා. මචං මේ ෆෝන් හෝල්ඩර් එක ගත්තේ මං අර ඩිලිවරිය කියලා channel එකක් කරන්නේ. එයාගෙන් තමයි මේ ෆෝන් හෝල්ඩර් එක ගත්තේ. ඒක නම් නියමයි. මේ ඕඩර් එක දෙන්න තියෙන පිට කෝට් එක. කොහොමත් මේ වගේ වෙලාවට දුර ඕඩර්ස් තරහ යන එක තමයි ලාභ. මොකද මේ වෙලාවට බූස්ට් එක හම්බෙන්නෙත් නැහනේ. බූස්ට් එක ගෙවන්න රුපියල් 10යි. ඔන්න අපි කස්ටමර් ඉන්න තැනට ලං වෙනවා. ඔය ඉස්සරහා පේන තැනින් වම් පැත්තට හැරිලා තමයි යන්න තියෙන්නේ. ඔයාලා මේ සෙට් එක දැක්කද? මේක අලුතෙන් හදන සෙට් එකක්. මේ ඉස්සරහා තියෙනවා බලන්න උඩුමුල්ල පැසේජ් කියලා පාරක්. මේ කොළඹවත් හරි මන් දැකපු ලොකුම කන්ද. ඔන්න ඔතනින් වම් පැත්තේ පාරක් තියෙන්නේ. ඕක. ඒ පාරේ ඩීම බට් එක නම් කොහොමත් යන්න බෑ. මේ ටිකේ නම් නිව්ට්‍රල් එකේම ගියයි. මේ හරිය තමයි දැන් ලොකේෂන් එක නම් පෙන්නුවේ. ඔය ඉස්සරහට දාලා පොඩ්ඩක් කෝල් එකක් ගමු. hello කියන්න. good morning miss මම පිග්මි රයිඩ් මම ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ මෙතන වංගුවත් එක්කම පල්ලමට පාරක් තියෙනවා. ඒක පල්ලමේ පළවෙනි ගෙදර ඔම ඉන්න. හරි මිස් හරි thank you. thank you miss යන්න උත්තර ගන්න. මචන් දන්න කෙනෙක් කියනවද හෝර්න් ප්ලේස් වලත් තියෙන මේ වගේ මල්ද කියලා? මේ දවස්වල සෑහෙන්න මේ වගේ මල් ඉස්සරහා වීඩියෝ ෂෙයා වෙනවා දැකලා තිනවනේ. එහෙනම් ඉතින් අපි යන් ඊළඟ ඕඩර් එක ගන්න. ගන්න යන් කිව්වට තාම ඕඩර් එකක් නෑ වෙදිලා නෑ. අපි එහෙනම් දැන් යන් ඕඩර් එකක් වදින තැනකට. ඔයාලා thumbnail එක දකින්න ඇතිනේ. මම මේ වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරන්නේ ඇයි රයිඩර්ස්ලා කෑෂ් ඕඩර්ස් වලට මෙච්චර කැමති කියලා. ඒක ටිකක් සංකීර්ණයි. ඔයාලා දන්නවත් දන්නේ පික්මි එකේ අපි රෙජිස්ටර් වුණාම පික්මි එකෙන් දෙනවා අපිට වොලට් එකක්. මම දන්නේ ඒකට කියන හරි වචනේ වොලට් එකද කියලා. හරියට නිකන් ඒක බැංකු account එකක් වගේ කියලාත් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පික්මි එකට ණය වෙනකොට පික්මි ඇප් එකේ බැලන්ස් එක පෙන්වන්නේ ඍණ විදියට.
පික්මි එකකින් අපිට ගන්න තියෙනවා නම් සල්ලි ඒක අපිට ධන විදිහට පෙන්නනවා. මට දැන් ඕඩරයක් වැදුනා. ඒක ගන්න යන ගමන් කතා කරමු. හිතන්න අපේ account එකේ ධන තියෙනවා කියලා. ධන අගයක් නම් තියෙන්නේ රුපියල් 3000ට වැඩි නම් දවසට දෙපාරක් පුළුවන් 7000 ගානේ දෙපාරක් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ කියන්නේ දවස් ඇතුළත රුපියල් 14000ක් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ ට්‍රාන්ස්ෆර් කරනකොට අපේ රුපියලක්වත් කැපෙන්නෙත් නැහැ. හැබැයි ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ පික්මි එකේ ඇල්ගොරිතම් එකේ. පික්මි ඇල්ගොරිතම් එක වැඩ කරන්නේ අපි පික්මි එකට ගොඩක් ණයයි නම් පික්මි එකෙන් කාඩ් හයර් තමයි අපිට දෙන්නේ. පික්මි එකට අපි ණය නැතුව අපේ ධනාගයක් නම් තියෙන්නේ අපිට කෑෂ් හයර් දෙනවා. එහෙම වෙන එකෙන් අපිට තියෙන අවාසිය මොකක්ද කියලා ඔයා දන්නවද? 90%කට වඩා තියෙන්නේ කාඩ් හයර්ස්. එතකොට කාඩ් හයර්ස් වදින්නේ account balance එක ගොඩක් ඍණ තියෙන කට්ටියට. හැබැයි account balance එක ඍණ වෙන්න නම් cash hires වදින්න ඕනේ. හැබැයි cash hire තියෙන්නේ 10%ක් විතර. හරියට බැලුවොත් එහෙම පික්මි කියන්නේ වාසනාවට orders වදිනවා වගේ. හිතන්න ඍණ 5000ක විතර balance එකක් තිබ්බා කියලා. එතකොට වටපිටේ ඉන්න අයගේ ඊට වඩා අඩු ඍණ 3000 2000 එහෙම බැලන්ස් එක ගන්නන් තියෙන්නේ. ඒ වෙලාවේ කාඩ් හයර් එකක් ආවොත් එහෙම වැඩිපුරම ඍණ 5000ක් තියෙන කෙනාට ඕඩර් එක යනවා. ෂොප් එකට ආවා. අපි ඕඩර් එක අරගමුකෝ. මේ ක්‍රමේ ඕඩර්ස් ගොඩක් තියෙන දවස් වලට වළංගු නැහැ. ඕඩර්ස් අඩු දවස් වලට මේක සෑහෙන්න වළංගුයි. මම මේ ගැන පික්මි කම්පැනිට ගිහලා කිව්වා. මොකද මේක අපිට ඕඩර්ස් එන විදිය කන්ට්‍රෝල් කරන්න බෑ. අපි බැලන්ස් එක බිඳුවේ තියාගත්තොත් එහෙම ඕඩර්ස් එනවා මාර අඩුයි. ඒකට අනිවාර්යෙන් ඍණ 5000කට වැඩි වුණොත් තමයි ගොඩක් දුරට අපිට ඕඩර්ස් වදින්නේ. ඉතින් මං ගිහින් කිව්වා ඔෆිස් එකට බිඳුවෙන් බැලන්ස් කරන්න කියලා. ඒ කියන්නේ රුපියල් බිඳුව තියෙනකොට වැඩිපුර ඕඩර්ස් එන විදිහට හදන්න කියලා. ඉන්ඩ කෝඩ් එක ගන්නකම්. පික්මි ඕඩර් එකක් තියෙනවා. එන්නේ නැහැ. මේකද? ඔව්. මොකද හැමෝම හිතනවා එතකොට account balance එක බිඳුවේ තියාගන්න. එහෙම වුණාම කම්පැනි සල්ලි ගොඩක් එළියට ගිහින් හිර වෙන එක නවතිනවා. අනිත් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපිට ඕඩර්ස් වැඩිපුර ඕන නම් අපි අතින් සල්ලි දාන්න පුළුවන්. pay and go app එක තියෙනවා. නිකන් රස්තියාදු වෙන්න දෙයක්වත් නැහැ. pay and go නැත්තම් easy cash. ඕඩර් එක බෑග් එකට දාගමු. මේක නම් රයිස් එකත් ඔය තිබ්බේ. ඔයාලට මතකද දන්නේ මම මේ ෂොප් එකෙන් තව ඕඩර් එකක් කරන් යන වීඩියෝ එකක් ගෙනාවා. මේකත් පොඩි දුරයි තියෙන්නේ. ඒකත් දෙන්න යා. මේක පොඩි දුරක් වුණාට දෙන්න යන්න නම් ටිකක් අමාරුයි. මොකද මේ වෙලාවේ මාර ට්‍රැෆික් එකක් තියෙන මේ හරියේ. පොඩ්ඩක් ඉන්නකෝ. මේ මිනිස්සයා පාර පැන්න නැත්තම් මට දාගන්න වෙන්නේ නැහැ. ෂේප් එකේ දාගන්න ඕනේ. එතන යුටර්න් ගන්නත් බෑ. ඒත්ින් දැන් කිලෝමීටරයක් විතර ආපහු කැරකෙනට වඩා ලේසි මෙතනින් ඔහොම යන එක. ඉතින් මං කියන්නේ කෑෂ්ද කාඩ්ද කියලා අහන්න සම්පූර්ණම හේතුව පික්මි එකේ හදලා තියෙන ඇල්ගොරිතම් එක. ඒක සම්පූර්ණ වැරදි. ওই ප්‍රශ්න විතරක් නෙමෙයි. තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේක නම් බලංගු වෙන්නේ පික්මි ෆුඩ් වලටයි ෆ්ලෑෂ් වලට ඒ වගේ දේවල් වලට. ඔයාලා හිතන්න අපි ඕඩර් එකක් අරන් යනවා. හිතන්න දැන් කස්ටමර් ඉන්න තැනට කිලෝමීටරයක් තියෙනවා. හැබැයි ඒ කස්ටමර්ම වෙන ෂොප් එකකින් දානවා ඕඩර් එකක්. ඒ ෂොප් එකට කිලෝමීටර දෙකක් තියෙනවා. යන ලොකේෂන් එක තැනක් හින්දා ඒ ඕඩර් එකත් අපිටම ගොඩක් වෙලාවට වදිනවා. ඒ වුණාට අපිට යන්න පෙන්නන්නේ ඊළඟට වැඩිච්ච ෂොප් එකට නෙමෙයි කස්ටමර් ගාවට ගිහිල්ලා ඒ ඕඩර් එක දීලා ඊට පස්සේ තමයි අපිට අර කිලෝමීටර දෙකක්
දුරින් තියෙන ඕඩර් එක ගන්න පෙන්නන්නේ. එහෙම වුණාම කස්ටමර් කියන ඔයා ඕඩර්ස් දෙකම ගත්තේ නැද්ද කියලා. මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැහැ. කස්ටමර් ඉන්න තැනට කිලෝමීටරයක් තිබ්බොත් ෂොප් ආයි ළඟට වෙදිච්ච ඕඩර් එකට කිලෝමීටර් දෙකක් තිබ්බත් අපි ඉස්සෙල්ලා යන්න ඕනේ අර කිලෝමීටර් දෙකක් තියෙන ඕඩර් එක ගන්න. මොකද දෙන්න තියෙන එකම ලොකේෂන් එකට. එහෙම කරාම අපේ කාලෙත් ඉතුරුයි, කස්ටමර්ගේ කාලෙත් ඉතුරුයි, අපේ තෙල් ටිකත් ඉතුරුයි. ලොකේෂන් එකට නම් ආවා. අපි කස්ටමර්ට කෝල් එකක් ගමු. මේ පන්සලේ හාමුදුරුවෝ දන්නේ ඕඩර් එක දාලා තියෙන්නේ. හලෝ ගුඩ් මෝර්නිං මිස් මම පික් මී රයිඩ් මම මේ පන්සලේ එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ. හරි මම එනවා. මිස් කාඩ් පේමන්ට් එකක්ද? sorry නෑ කෑෂ් කීයද මිස් කාඩ් තිබ්බේ? 500 ගානක් වැටුනේ. ටික වෙනස් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ස්ලෝ එකයි. හරි thank you මිස්. හැබැයි මෙහෙමයි. ඔය කිසිම දෙයක් නැතුව දවසට සිගරට් 5ක් බීලා ඊට පස්සේ හවසට අරක්කු කාලකුත් බීලා සල්ලි ඔක්කොම ඉවරලා පහවදා තෙල් ටික ගහගන්න කෑෂ් හයර් එකක් වදිනකම් බලාගෙන ඉන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ වගේ මිනිස්සු තමයි ගොඩක් වෙලාවට ඉතින් කෑෂ්ද කාඩ්ද කියලා අහලා කාඩ් කිව්වොත් එහෙම බයින්නේ. එයාලත් එක්ක තර්ක කරන්නවත් යන්න හොඳ නැහැ. පික්මී එකේ අර ඕඩර්ස් වදින ඇල්ගොරිතම් එක වෙනස් වුණා නම් කාඩ් හයර්ස් කියන්නේ නියමයි. මොකද ඉතුරු දෙන්න අපි මාරු ඇද ඉන්න ඕනේ නැහැ. ඒතකොට ටයිම් එක ඉතුරුයි. අනිත් එක අපි ගාව හදිස්සියේ මාරු තිබුණ නැත්නම් එහෙම මේ ඒත් අපිට ආයෙ මාරු කරලා ගෙනල් දෙන්න වෙනවනේ. හොඳම දේ අපිට බැංකුවට සල්ලි දාන්න යන්න ඕනේ නැහැ. කෙලින්ම ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන account එකටම. account එක link කරන්න පුළුවන් app එකට. මම දවල් වෙලා මේ ඕඩර් එකක් කරා යන ගමන් හිටියේ පුදුම වතුර තිබයි. මේ වැල්ලවත්තේ ගෝල්ඩ් රෝඩ් එකේ තියෙනවා පිං තාලිය කියලා කූල් වතුර එන තැනක් නියමයි. ඒ කියන්නේ මේ වතුර කූල් වෙලාමයි එන්නේ. මේක නම් නියම පිං වැඩක්. එහෙනම් මං ගිහින් එන්නම්. thank you වීඩියෝ එක බලුවට. පුළුවන් හැම වෙලාවකම කෑෂ් ඕඩර්ස් දාන්න.